අමරදේව මහත්තයාට ලස්සන සින්දුවක් කියලා තියෙනවා. කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළු වෙලා හිටියා. ඕන් දෙන්න යාළු වෙලා ඉඳලා අවුරුදු 6ක් විතරලු පුතා. කොල්ලාගෙන් ගන්න තිබ්බුවා අරන් මේ කිබෑ කිව්වා. අතර මගෙදි බෑ කිව්වා. බෑ කියලා ඒ ගමේම එහා බෑ උනේ වෙන එකෙක්ව යාළු කරගත්තා. ඒකට ටිකක් දඟකාර ගතියක් තියෙනවා. යමක් කමක් තියෙනවා. මේ කොල්ලා හරි හීලයි මහ ලොකු වත්කමකුත් නැහැ. ඒ වුණාට හරි පින්වන්ත පෙම්වතා පුතා. මේකිට ඒක දැනුනේ නැහැ. අතහැරලා අර කොල්ලාව කසාද බඳින්නේ හෙට කියලා කලින් පෙම්වතාට ආරංචි වෙනවා. මගුල් ගෙදර දවස උදා වුණා. අවුරුදු 6ක් පෙම් කළ පෙම්වතිය අද ගමෙන් කොල්ලෙක්ගේ අතිනතගෙන යන්න යනවා. මේ පෙම්වතා දොරකඩට ඇවිල්ලා තමන්ගේ ගේ ඉස්සරහින් යන්න යන ජෝඩුව දිහා බලාගෙන ඒ බලාගෙන ඉන්නකොට පුතා කොල්ලගේ හිතට ආපු සිතුවිල්ල මේ ගීතේ තියෙනවා. වෙන එකෙක් නම් පිහියෙන් අයින්, මෝඩෙක් නම් පිහියෙන් අයින්, ඇසිඩ් ගහන, වෙඩි තියෙන, ගෙලවැල දා ගන්න. පෙම්වතාටත් පෙම්වතියටත් මොකක් හරි කරදරයක් කරන. කැලෑත් අතර ගහන. මේ කොල්ල මොනවත් කළේ මෙත් සිතෙන් යන්න යන පෙම්වතිය දිහා, අඹුසැමියෝ දිහා බලලා, මනමාල ජෝඩුව දිහා බලලා ලස්සන ප්‍රාර්ථනාවක් කරනවා පුතා. හිතෙන් ප්‍රාර්ථනාවක් කරනවා. නෙළුම් මල් පොකුරක් වාගේ මං ඔයාට පූජා කරපු ආදරේ හරි ලස්සන, සුවඳ, පිරිසිදු. ඒත් ඔයා ඒක දැක්කේ නැහැ. ඔයාගේ බුද්ධියේ ප්‍රමාණයට ඔයා කටයුතු කළේ. මං තරහයි. ඔබ අද අතිනෙතගෙන යන්න ඔය සැමියා එක්ක චිරාත් කාලයක් දිවි ගෙවන්නට වාසනාවන්තයෝ වේවා. නින්දකදීවත් කඳුලක් නූපදීවා. කරන කියන සියලු කටයුතු සෞභාග්‍යමත් වේවා. මණික් ගලකින් කරන ලද පහනක් වාගේ ඔයාලගේ යුග ජීවිතය ආලෝකමත් වේවා. කිසි දිනක අඳුරක් නොවැටේවා. පතිවත ඇතිව පුලවත් ගමනක් යන බව මට විශ්වාසයි. මං ඔබේ පළවෙනි පෙම්වතා. ඔබේ පතිවතට මගෙන් කවදාවත් අබමල් රේණුවක පැලලක් වෙලා නැහැ. ඒ නිසා උත්තම දීගක යන පින්වත් උඹටත් උඹේ සැමියාටත් යහපතක්ම වේවා. වෙනදටත් වඩා උඹ හරි ලස්සනයි. මම වෙනදටත් වඩා උඹට හරි ආදරේ. ශ්‍රී සුබ මංගලම්. මේකනේ භාවනාව. කාටද පුතා එහෙම පුළුවන්? මේක මහා බැරෑරුම් කාරණාවක්. මහා ප්‍රඥයෙකුට මිසක් බෑ කරන්න. මෛත්‍රිය ඉවසීම කෙල පැමිණි මිනිහෙකුට මිසක් බෑ කරන්න. මේ කොල්ලා එක කරනවා. මේ ගීතේ තියෙන පුතේ මෛත්‍රී භාවනාවමයි. සුදුමාත් සින්දුව මතකයි නේද?